හැන්දෑවේ 6 වෙනකොට අපිට ආව උතුරු නැගෙනහිරින් තරුණයන් එනවා කියලා එදා දවසේ ඒකෙන් 200කට වඩා හමුදා සොල්දාදුවන් එනවා අත් දෙක නෑ ඇස් දෙක නෑ කන් දෙක නෑ සමහරක් මිනිස්සු ඔබ විශ්වාස කරන අත් දෙකක් නෑ කකුල් දෙකක් නෑ ඇස් දෙකක් නෑ කඳ ඒ ජීවත් කරවන්න එපේ. ඔහම එනකොට උදේ පාන්දරම කේදෑරි හරියට දුක් විඳපු අම්මා කෙනෙක් එනවා. හරි දුෂ්කර පළාතක පණිවිඩයක් ඇවලා ඔන්න පුතා අද අනතුරකට ලක් වෙලා ඇවිල්ලා කියලා කඩාගෙන එනවා. ඇවිල්ලා හරි සතුටින් කියනවා මිස් මගේ පුතා ඊයේ ඇවිල්ලා තියෙනවා. විශ්වාසයි පුතා ජීවතුන් අතර කියලා. මම ලිස්ට් එක අරගෙන බලනවා. උදේ බෝම්බ පිපිරීම අයින් කළා. හමුදා සොල්දාදුවන්ගේ ලිස්ට් එක අරගෙන බලනවා. එයාගේ පුතාගේ නම තියෙනවා. නමුත් මම කොහොමද කියන්නේ? ඒ අම්මා මට කියවනවා. පුතේ දන්නවද? මට පුත්තු 4 දෙනෙක් හිටියා. පුත්තු 3 දෙනෙක් අදට මේ යුද්ධයෙන් මැරලා තියෙනවා. ඒනට මට දුක නෑ. මගේ මේ කුළු පැටියා ඉන්නෝනේ මට. මේ අම්මා කියන හැටි බලන්න. මේ ගමේ අම්මා කෙනෙක්. විලාප තිබ්බේ නැහැ. මට ඉතින් මම කොහොමද කියන්නේ? මේ පුතත් මැරිලා කියලා. මේ ලිස්ට් එකේ තියෙන ඔහොමිය ගිහලා උ බාර ගන්නකොට මෙයා ගිහිල්ලා. මට හොඳට මතකයි හැඩි දැඩි කොල්ලේ. ඒ යුද හමුදා සොල්දාදුව බාරගත්තේ මම. අනේ මං කොහොමද අම්මට කියන්නේ පුතා මැරිලා කියලා. මං කිව්වා අම්මේ ඔයා සතුටු වෙන්න රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු මිලියන ගණනකට හුස්ම දෙන්නයි පුතා ජීවිතේ කරන්නේ. මේ පුතත් නැති වුණා. ඔබ දන්නවද අම්මා එකපාරට කලන්තේ දාලා වැටුණා මට ඊට සිටි කරලා ඊට පස්සේ නැගිට්ටා. නැගිටලා ඇස් හොඳට මැඬුවා ඇඬලා ඊට පස්සේ කමන්නේ මේ සේපතක් දුන්නා. ඔබ හිතන කොච්චර දුකද කියලා. මේ රටේ කිසිම මිනිහෙකුට දුක දැනෙලා නැහැ. අදට හමුදා සොල්දාදුවන් එච්චර කැපකිරීම කරා. ඒක දකිනකොට මට මගේ ජීවිතේ මං මොකක්ද දුක් විඳිනස් කියලා. සෑහෙන හමුදා දෝසල්දෝ ඔබට හිතන්න බැරි විදිහට මේ රට වෙනුවෙන් කැප කරා. කෑවේ නෑ, බීවේ නෑ, නිින්ද ගත්තේ නෑ. ඔවුන් එක මං ජීවත් වුණ හෙදියා. ඒක දකිනකොට ඒ අම්මලා ඒ අඬන හැටි දැක්කම ඇත්තටම දුකයි. ඒක මම හිතන්නේ මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ අවුරුදු 30ක් අපි කොච්චර දුක් වෙන්නද කියලා. සුවඳ හමුදා බබල වටේ සමහරක් දවසට ඒ ඇඳුම් වල දූවිලි මඩ නොකාප් කෑප් කාවයි කියලා හිතන්න බෑ කොල්ලෝ. ඒ තරමට දේවල් කරපු මිනිස්සු මේ රටේ අවසන් හුස්මත් අම්මා තාත්තා දිහා බලන්නේ නැතුව මැරිච්ච ළමයි. ඒ අම්මා අදට ජීවතුන් අතර නමුත් ඒ අම්මට මම හිසනම ආචාර කරන මේ දරුවා 4 දිනම මේ රට වෙනින් දුන්න එක ගැන.